ගාල්ල දිස්ත්‍රික්කයේ අංකොක්කාවල ග්‍රාමයේ පදිංචි අයිවී එරමානිස් පියාණන්ට හා ඩීජේ ලීලාවතී මෑණියන්ට දාව 1965 3/19 වන දින ඉමදුව විතානගේ කුසුමා රංජනී සහෝදරයෙකු හා සහෝදරියන් තිදෙනෙකුගෙන් යුක්ත පවුලේ දෙවැනි දියණිය ලෙස උපත ලැබීය. පිලාන විද්‍යාර්ථෝදය මහාවිද්‍යාලයේ උසස් පෙළ දක්වා සිප් සතර හදාරන අවධියේ රංජනී සිසුවිය තම යෙහෙළියන් සමග ඉතා සුන්දර ළමා කාලයක් ගත කරන ලදී. 1989 වර්ෂයේ පැවති අභ්‍යාසලාභී ගුරු විභාගයේ ලකුණු අතරින් ගාල්ල දිස්ත්‍රික්කයේ 5 වෙනි ස්ථානයට තේරීපත් වූ ඇය 1990 1 දින ගාල්ල අංකොක්කාවල මහාවිද්‍යාලයේ ගුරුවරියක් ලෙස ගුරු වෘත්තියට අත්පොත් තබන ලදී. අනතුරුව ගාල්ල කලෙහි ගැමුණු කනිටු විද්‍යාලය, ගාල්ල මීගොඩ සර්වමිත්‍ර විද්‍යාලය, ගාල්ල කපුහේම්පල නන්දි මිත්‍ර මහාවිද්‍යාලය, ගාල්ල කොට්ටව කනිටු විද්‍යාලය, ගාල්ල නෙල්ලඹුර දුටුගැමුණු මහාවිද්‍යාලය, ගාල්ල උස්වතුන් හසනා මහාවිද්‍යාලය සහ ගාල්ල පිලාන විද්‍යාර්ථෝදය මහාවිද්‍යාලය යන පාසල්වල සේවය කරන ලදී. මෙතුමිය 2013 2 දින පවත්වනු ලැබූ ගුරු උපදේශකවරුන් බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මත 2013 12 දින සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශක තනතුර සඳහා තේරීපත් වන ලදී. එසේම මෙතුමිය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමා මගින් 2006 8/29 වන දින සිට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොට්ටව කනිටු විද්‍යාලයේ CUB ස්කවුට් ලීඩර් ධූරයට තෝරාපත් කරන ලදී. තරුණ ගුරුවරියක ලෙස අභියෝගවලට මුහුණ දීමට උපන් හැකියාවක් ඇති ඇය පාසල තුල විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලදී කැපවීමෙන් කටයුතු කර ඇත. 1991 1/12 වන දින සරත් දහනායක මහතා සමග විවාහ දිවියට එළඹ පුතෙකුගේ ආදරණීය මවක ලෙස තම පවුලට උදාර සේවයක් කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයගේ පුතණුවන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවෙකු ලෙස රටට මහඟු සේවයක් ඉටු කරමින් සිටී. ඇය ඉසිඹුලන දිනවන විට ගාල්ල පිලාන විද්‍යාර්ථෝදය විද්‍යාලයේ සේවය කරමින් සිටි අතර ඉතා දිගු කාලයක් ගුරු වෘත්තිය තුල රැඳී සිටිමින් ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී සිටින ඉන්ද්‍රකීලයක් මෙන් ඉතා ධෛර්යවන්ත ගුරුවරියක ලෙස සිය වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට පසුබට වූයේ නැත. රංජනී ගුරු මෑණියනි, පිලාන විද්‍යාර්ථෝදය විදුපියසේ ඔබත් නොමැකෙන ගුරුතරු අතර දීප්තිමත් තරුවක් වන බව නොරහසකි.